අයිබෝන් කියෝරා අද අපි යන්නේ නවසීලන්තයේ ලංකාවේ එළවලු වගා කරන ගොවිපලක් බලන්න. අපි එහෙනම් ගිහින් බලමු. අපි යන්නේ වෙනස්ම පැත්තකට. ඒ යනකොට අපිට හම්බුණු ලස්සන තැන් තමයි මේ වීඩියෝ එකකින් ඔයාලට බලන්න පුළුවන්. අපි එහෙනම් ගිහින් බලමු මොනවද වගා කරලා තියෙන්නේ කියලා. මේ ගොවි මහත්තයා ශ්‍රී ලාංකිකයෙක් නන් නෙවෙයි. නවසීලන්ත ජාතිකයෙක්. එතුමගේ අවසරය ඇතුව තමයි අපි මේ වීඩියෝ එකත් ඔයාලට පෙන්වන්නේ. මේ පාර වගා කරලා තියෙන්නේ නවසීලන්තයේ බහුලව වගා කරන්නේ නැති ලංකාවේ අපිට ටිකක් හොයාගන්න අමාරු නැවුම්, මාළු මිරිස්, අමු මිරිස්, පිපිඤ්ඤා වගේ දේවල්. මේ වගාවන් සාමාන්‍ය බාහිර පරිසරයේ වගා කරන්න ටිකක් අමාරු හන්දා ග්‍රීන් හවුස් වල තමයි වගා කරලා තියෙන්නේ. ඇත්තටම මේ ගොවි මහත්තයා ඉතාම සුහදශීලී කෙනෙක්. අපිට මේ වගාවන් ගැන ගොඩක් විස්තර කිව්වා. ඔයාලත් බලන්න මේ වගාවන් කොච්චර ලස්සනට මේ ගොවි මහත්තයා කරගෙන යනවද කියලා. මේ නම් තියෙන්නේ ගොවි මහත්තයාගේ පරිභෝජනයට හදාගත්ත මිදිවැල. මේ ඉන්නේ ගොවිපලේදී අපිට හම්බුණු අපූරු යාළුවා. මෙයාගේ අම්මයි තාත්තයි නම් වයිල්ඩ් කැට්ලා. මෙයා වයිල්ඩ් කැට් කෙනෙක් වුණාට ගොවි මහත්තයාගේ ආදරයෙන් හින්දා හරිම කීකරුව හැදෙන අහිංසක සතෙක්. අපි එනකොට හම්බුණු සුන්දර තැනක් තමයි මේ. එහෙනම් මේ වගේ ලස්සන සුන්දර ස්ථානයකින් අපි නැවත හමු වෙමු.